ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ හැම කෙනෙක්ටම දෙවියන් වහන්සේගේ කරුණාවත් ආශිර්වාදයක් වේවා. අද දවසේ අපි බලන්නට යනවා ගණන් කතාවේ 26 වෙනි පරිච්ඡේදයේ තමත් වැදගත් කොටස් කිහිපයක් පිළිබඳව. ඉතින් ගණන් කතාව 26 මේ ගණන් කතාව ආරම්භයේම ගණන් කිරීමත් සමග ආරම්භ වෙනවා. ඒ නිසා තමයි මේකට ගණන් කතාව කියන්නේ. ඉතින් ගණන් කතාව පොතේ අපිට දකින්න පුළුවන් තැන් දෙකකදී සෙනගව ගණන් කරනු ලබනවා. ගණන් පොත ආරම්භයේම දෙවියන් වහන්සේ මෝසස්ට කියනවා සෙනගව ගණන් කරන්න කියලා. අවුරුදු 20ට වඩා වැඩි අය ගෝත්‍ර පිළිවෙලට යුද්ධයට යන්න පුළුවන් වන ආකාරයෙන් ගණන් කරන්නට කියලා. පළවෙනියටම ආරම්භයේදීම ගණන් පොත පළවෙනි පරිච්ඡේදයේදීම දැන් දෙවනි ගණන් කිරීම සිදු කරනු ලබනවා. මේ 26 වන පරිච්ඡේදයට ආවට පසුව අපිට දකින්නට පුළුවන් දෙවනි වර නැවතත් දෙවියන් වහන්සේ කියනවා මෝසස්ට, මෝසස් දැන් පිරිස වැඩි, දැන් පරණ අය නැහැ, දැන් පරම්පරාව අලුත් වෙලා තියෙන්නේ, දැන් පොඩි අය දැන් ලොකු වෙලා ඉන්නේ, දැන් නැවතත් ගණන් කරන්නට කියලා මෝසස්ට මේ 26 වන පරිච්ඡේදය බැලුවම අපිට දැනගන්නට පුළුවන්. සේකේ යන්නට කීකරුවලා මෝසස් සෙනගව සූදානම් කරලා ඔළුව අතගාලා ඇඳුම් මන්දලා පවුඩර් දාලා උපදෙස් දීලා ඊශ්‍රායල් සෙනගව කානාන් දේශයේ සීමාවට ගෙනිච්ච ගමන් සෙනග කොඳුරන්නට පටන් ගන්නවා. මේ කාදේශ් බර්නීය කියන ස්ථානයේදී දෙවියන් වහන්සේ කියනවා කොඳුරපු කිසිම කෙනෙක් කානාන් දේශයට නැවත යන්නේ නැහැ කියලා. නමුත් මාගේ විශ්වාසවන්ත දාසයන් වෙච්ච යොෂුවා සහ කාලෙබ් ඔවුන්ගේ ඇදහිල්ලෙන් ඔවුන් කතා කරපු නිසා පරම්පරාවෙන්ම ඇතුළත් වෙන්නේ අලුත් පරම්පරාවක් සමග කානාන් දේශයට ඇතුළත් වෙන්නේ ඔවුන් බව දෙවියන් වහන්සේ ප්‍රකාශ කරනවා. අඩු ගානේ මෝසෙස්වත් ආරෝන්වත් කිසි කෙනෙක් ඇතුළත් වෙන්නේ නැති බව අපිට දැන් පෙනී යනවා. මේ අවුරුදු 37 මාරක් තුල පරණ පරම්පරාව මැරුණා. විනයන් දඩුවම් කිරීම තුලින් ඔවුන් මැරුණා. එක එක දේවල් නිසා ඔවුන්ට මැරෙන්නට සිද්ධ වුණා. ඒත් සමගම නොදැනීම අලුත් පරම්පරාවක් සෑදිලා හිටියා. දෙවියන් වහන්සේ මෝසස්ට කතා කරමින් කිව්වා අලුත් පරම්පරාව නැවත ගණන් කරන්නට ආරම්භ කරන්න කියලා. ඔබ තේරුම් ගත යුතු දේ තමයි මෙතන යම් කිසි රහසක් තිබෙනවා. ඒ තමයි ඔබ සිටින තැන ඔබෙන් පසුව ඔබ කෙනෙකු සූදානම් කරන්නට අවශ්‍යයි. දෙවියන් වහන්සේ ප්‍රකාශනය දීලා ඉවරයි. පොරොන්දු දේශයට ඇතුළත් වෙන්නේ යොෂුවා සහ කාලෙබ් ඇතුළු අලුත් පරම්පරාව කියලා. ඒ සිදුවීම තුළ ඔබ තේරුම් ගන්න අවශ්‍යයි ඔබෙන් පස්සේ ඔබ කෙනෙක්ව සූදානම් කරන්නට අවශ්‍යයි ඉදිරි පරම්පරාව ඉස්සරහට ඇදගෙන යන්නට. ඔබ එහෙම නොකරන්නේ නම් ඔබ අසාර්ථක සේවකයෙක් වෙන්න යනවා. ඔබ සැබෑ නායකයෙක් නම් ඔබ සැබෑ දෙවියන් වහන්සේ තුල ඔබ ගෝලත්වයක සැබෑ පුත්‍රකමක සිටින කෙනෙක් නම් යේසුස් වහන්සේ කිව් ලෙස සියලු ජාතීන් උන්වහන්සේ වෙතට ගෙනෙන්න ඔවුන් උන්වහන්සේ වෙත ගෙනල්ලා පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමෙන් බෞතිස්ම කරන්න ඔවුන්ව ගෝලයන් කරන්නට උන්වහන්සේ ආඥා කළා. එලෙසම ඔබට යුතුයකමක් තිබෙනවා මේ පොළොව තලය තුල ඔබ ජීවත් වෙලා ඉන්න ජීවිතය තුල ඔබෙන් පසු ඊළඟ පරම්පරාව ඊළඟ පුද්ගලයන්ව සූදානම් කිරීමට. හොඳයි, අපි බලමුද මේ ගණන් කතාව 26 වෙනි පරිච්ඡේදය දෙවරක් ගණන් කිරීමට අපිට දකින්නට පුළුවන්කම ලැබෙනවා. මේ ඊශ්‍රායල් සෙනගට දැන් තියෙන්නේ මේ අලුත් පරම්පරාවක් ඉන්නේ. අවුරුදු 37 මාරක් දැන් ඕන් ඇවිල්ලා තියෙනවා. දැන් ඕන් ඉන්නේ පොරොන්දු දේශයේ සීමාවන් වල. දැන් මේ ගණන් කතාව පොතට පසුව ඊට පස්සේ දිවිතිය කතාව යොෂුවා පොත්වලට යනකොට අපිට දකින්න පුළුවන් ඕන් පොරොන්දු දේශයට ඕන් ඇතුළත් වෙනවා. ඉතින් දැන් ඔවුන් මේ ගණන් කතාව පොත තුල ඔවුන් දැන් මේ වන විට ඔවුන් පොරොන්දු දේශයේ සීමාවන් වලට ළඟා වෙලා ඉන්නේ. දැන් ඊශ්‍රායල් සෙනගට තියෙන්නේ ඉගෙන ගන්න. දැන් මොනවාද තියෙන්නේ ඊශ්‍රායල් සෙනගට? ඉගෙන ගත්ත දේවල්, දැක්ක දේවල්, ඇසුව දේවල්, මෝසෙස්ගෙන් ලැබූ උපදේශයන් ක්‍රියාවට
දැමීම තමයි දැන් තියෙන්නේ. සලමු රජතුමා දේශනා කාර්ය පොත්වල ලියලා තිබෙනවා හැම දෙයකටම කාලයක් තිබෙනවා කියලා. ඉගෙන ගන්නට කාලයක් සහ ඉගෙනගත්ත දේ ක්‍රියාවට දාන්නට කාලයක් තිබෙනවා. ඒ නිසා ඔබ තේරුම් ගත යුතු දේ තමයි මම මෙහෙම කතා කරනකොට ඔබ යම් කිසි ආකාරයෙන් ඔබ දෙවියන් වහන්සේ ගැන ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් විවිධාකාරයේ ඔබ කරුණු තොරතුරු රැස් කර ගන්නවා වෙන්න පුළුවන්. දැන් ඔබට පැවරී ඇති තිබෙන වගකීම ඔබ ඇසුවා, ඔබ දැනගත්තා, ඔබ අත්දැකීම් ලැබුවා. දැන් ඒ දේවල් ක්‍රියාවට දාන්න කාලයයි. ඒ නිසා ගණන් කතාව පොතේ 26 සිට 36 දක්වාම අත්පත් කරගන්න සූදානම් වන්නා වූ පරිච්ඡේද 10ක් තමයි තිබෙන්නේ. අපට දෙවියන් වහන්සේගේ සැලැස්මට පියවරයන් 4ක් තිබෙනවා. මම කියනවා වගේ ඔබ බයිබලයේ ගන්න, පොතක් ගන්න, පෑනක් ගන්න, මේ දේවල් ඔබ ලියා ගන්න, මේ දේවල් ඔබ සටහන් කරගන්න. මේ දේවල් ඔබට ජීවිතයේ ඉදිරියට ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා අපට දෙවියන් වහන්සේගේ සැලැස්මට පියවරයන් 4ක් තිබෙනවා. පළවෙනි එක තමයි කැඳවීම, ඉගැන්වීම, සූදානම් කිරීම, අත්පත් කර ගැනීම. right? අපි මේ කොටස් 4 තුල එක එක විදියට ඉන්නවා වෙන්න පුළුවන්. හරි? කැඳවීම තුල, ඉගැන්වීම, සූදානම් කිරීම, අත්පත් කර ගැනීම. right? ඔබ මුලින්ම කැඳවීමක් ඔබට තිබෙනවා. ඒ කැඳවීමට ඔබ ඇතුළත් වෙන්න ඕනේ. ඊට පස්සේ ඔබ කැඳවීම තුල මේ දේවල් දෙවියන් වහන්සේගේ රාජ්‍ය, මේ කාරණා සුභාරංචි, මේ සියලු දේ ගැන ඔබ උගන්වන්නට ඕනේ. හරි? ඒ වගේම තමයි ඔබ සෙනගව සූදානම් කරන්නට ඕනේ, උගන්වලා සූදානම් කරගන්නට ඕනේ අත්පත් කර ගැනීමට. තේරුණාද? ඔබ කැඳවීමට ඇවිල්ලා කැඳවීම නිකන් පාළුවට යන්න දෙන්න එපා. කැඳවීම බල් වැදෙන්න දෙන්න එපා. ඔබ ඉගෙන ගන්න. ඒ ඉගෙනගත්ත දේ අන් අයට ඔබ උගන්වන්න. ඒ වගේම තමයි ඒ ඉගැන්වීම කරනකොටගෙන ඔබ සෙනගව සූදානම් කරන්න ඕනේ ආත්මික ආයුධ පැළඳගෙන සතුරාට එරෙහිව සටන් කරන්නට. ඕන්ව ඔබ හරියාකාරව සූදානම් කරන්නට අවශ්‍යයි. ඒ සූදානම් කරාගත්තට පස්සේ අර මං කිව්වා වගේ නාවල කරලා, ඇඳුම් අඳලා, පවුඩර් දාලා, කොණ්ඩේ පීරලා සූදානම් කරලා පැත්තකට කරලා තියන්නේ නැහැ. අත්පත් කරගන්න යවන්න ඕනේ. අත්පත් කරගන්නට ඕනේ. ඉතින් එම නිසා මේ පියවරයන් 4 ඔබ ගිලුව තියාගන්න. මේ කොටසේ දෙවියන් වහන්සේ මෝසෙස්ට දුන්නා වූ මේ කොටස, මේ පියවරයන් තමයි මම මේ කතා කරුවේ. හොඳයි. ඒත් සමගම අපිට දකින්න පුළුවන් මේ කෝරා ඒත් සමගම අපිට දකින්න පුළුවන් අපි පෙර දුටුවාසේම කෝරා කියන ඒ පූජකවරයා ඔහුත් ලෙවි වංශයෙන්, ලෙවි ගෝත්‍රයෙන් උඩ පැමිණෙන්නේ. ඔහුට පූජක තනතුරකට ආලේපයක් තිබුණා. නමුත් මේ කෝරාගේ කැරලි ගැසීම නිසා ඔවුන් වෙන ගෝත්‍රවල කට්ටිය සමග එකතු වෙලා ආරෝන්ට විරුද්ධව කැරලි ගහන්න ගත්ත හේතුව නිසා ඔහුට උවමනා වුණා ඊශ්‍රායල් සෙනග දෙකට බෙදන්නට. කෝරාගේ පැත්තට සහ මෝසෙස් හා ආරෝන්ගේ පැත්තට සෙනග දෙකට වෙන් කරන්න ඔහුට උවමනාවක් තිබ්බා. ඔහු කැරලි ගහපු නිසා නායකත්වයට විරුද්ධව අර මම පෙර කතා කරා වගේ සාම්ගේ සැරෑටියට දලුලන්නට සැලැස්සූ කතාව මම ඊට පෙර කතා කළා. ඒ කොටස තුල මේ කෝරා තමයි ඒ කැරලි ගහන්න මූලික වුණේ. ඒ දෙවියන් වහන්සේ කුමක්ද කළේ? ඔහුව පොළව ඇතුළටම උන්වහන්සේ කණ්ඩායම ඇදලා ගත්තා. නමුත් කෝරාට දෙවියන් වහන්සේ දඩුවම් කළාට දෙවියන් වහන්සේගේ ප්‍රේමය පෙන්වා සිටිය උන්වහන්සේ කෝරාගේ පුතුන් ටික දෙනෙකු ඉතුරු කරලා. දෙවියන් වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේගේ දයාව, උන්වහන්සේගේ සැලකීම උන්වහන්සේ දැක්වුවේ ඔහුත් ලෙවි පූජකවරයෙක්, ඔහුගේ ගෝත්‍රය ලෙවි වංශය. නමුත් ඔහුගේ තිබ්බ කැරලි ගැසීම නිසා, දෙවියන් වහන්සේ පත් කරපු නායකයාට ඔහුට කීකරු වෙන්න බැරි කම නිසා, ඔහුගේ තිබ්බ දුබලකම නිසා දෙවියන් වහන්සේ ඔහුව පහ කළා. නමුත් දෙවියන් වහන්සේගේ ප්‍රේමය කෙතරම් විශාලද කියනවා නම් උන්වහන්සේ ඒ කෝරාගේ දරුවන් කිහිප දෙනෙක් උන්වහන්සේ ඉතුරු කරගත්තා.
අපි බලමුද ගණන් කතාව පොතේ 26 වන පරිච්ඡේදයේ 10 වෙනි පදය සහ 11 වෙනි පදේ කුමක්ද කියන්නේ කියා. ඒ සමාගම නැසුණු කල්හි එනම් ගින්නෙන් 250 දෙනෙක් විනාශ වූ කල්හි භූමිය ඇගේ මුඛය ඇර කෝරා සමග ඔහුන් ගිලගත්තාය. එසේ ඔහු අවවාද ලකුණක් වූහ. එසේ වී නමුත් කෝරාගේ පුත්‍රයෝ නොනැසුණේය. එසේ වී නමුත් කෝරාගේ පුත්‍රයෝ නොනැසුණේය. ඔබට පැහැදිලිද මේ කොටසේ කියනවා දෙවියන් වහන්සේ යම් කොටසක් විනාශ කරලා යම් කොටසක් උන්වහන්සේ ඉතුරු කරගත්තා. මගේ විශ්වාසය නම් ඔවුන් කූඩාරම තුල ඔවුන් පසුතැවෙන්නේ නැති විදන්නවා මේ පූජක මේ ගෝත්‍රයන් ඔවුන්ට තිබ්බේ කාර්ය භාරය පූජක සේවය සඳහා ඔවුන් කැප වෙලා ආලේපයක් තිබ්බය. එතකොට ඔවුන්ට පිටත වැඩ කරන්න බෑ. ඒගොල්ලෝ කූඩාරම් මණ්ඩප ඒවල තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. ඇතුලේ තමයි ඒගොල්ලෝ ඉන්නේ. නමුත් ඔවුන් කූඩාරම තුල පසුතැවිලි වෙන්නේ නැති. අපිට දකින්න පුළුවන් කෝරාගේ පුතු දෙවියන් වහන්සේ පසු කාලීනව සලමොන් රජතුමා දේවමාලිගාව හැදුවායින් පසුව සහ මේ සම්මුඛ වීමේ කූඩාරමේ දෙවියන් වහන්සේ විශේෂිත ආලේපයක් මේ කෝරාගේ දරුවන්ට දෙවියන් වහන්සේ දීලා තිබෙනවා. ඒ කුමක්ද? ඒ තමයි දෙවියන් වහන්සේ ඔවුන්ට දුන්න ආලේපය සංගීතය. සංගීතය වාදනය කරන පූජකයන් ලෙස ඔවුන්ව දෙවියන් වහන්සේ ආලේප කරනු ලැබුවා. මේ ලෝකේ ප්‍රසිද්ධම ගීතිකා අතරින් එකක් තමයි ගීතාවලිය 42 වන පරිච්ඡේදයේ දාවිත්තුමා විසින් ලියනු ලබන්නේ. මේවට සංගීතය සැපුවේ කවුද? කෝරාගේ පුත්‍රයින්. අපි බලමුද ගීතාවලිය 42 වන පරිච්ඡේදයේ පළවෙනි පදය පමණක්. දෙවියන් වහන්සේ මුවාදිය දොලකට ඉතා ආශාවන්නාක් මෙන් මගේ ආත්මය ඔබ කෙරෙහි ඉතා ආශා ඇත්තේය. උන්වහන්සේගේ වචනය කියන ආකාරයෙන්ම මුවාදිය දොලට ඇදෙන්නාක් මෙන්ම මාගේ ආත්මය ඔබ කෙරෙහි ආශාවන්නේය. අපි පොඩ්ඩක් ගායනා කරමුද? ඒ ගීතිකාව. දිය සොයනා මුව පොවේ කුසේ මාගේ ආත්මේ ඔබව සොයයි. මහද පැතුවේ ඔබ පමණයි ඔබ නාම දීනට ආසයි. දිය සොයනා මුව පොවේ කුසේ මාගේ ආත්මේ ඔබව සොයයි. මහද පැතුවේ ඔබ පමණයි ඔබ නාම දීනට ආසයි. අන්‍යාකාරයෙන් දාවිත්තුමා විසින් ඔහුගේ සිතුවිල්ල වචනයකට පෙරළමින් එහි තාල තනු වාද්‍ය භාණ්ඩ වැයුවේ කෝරාගේ පුත්‍රයින්. එදා දෙවියන් වහන්සේ කැඳෙව්වා වූ ආරෝන් පූජකවරයාට විරුද්ධව කැරලි ගැසුවා වූ කෝරාව දෙවියන් වහන්සේ උගේ කණ්ඩායමත් සමග භූමියේ මුඛය ඇරලා උන්වහන්සේ පොළවට ඇදලා ගත්තාසේම උන්වහන්සේ ඒ කෝරාගේ දරුවන්ව ඉතුරු කර ගනිමින් උන්වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේ එතනින් විදහා දක්වනවා. දෙවියන් වහන්සේ ඔබගේ වරද නිසා ඔබගේ පරම්පරාව ඔබගේ දරුවන් උන්වහන්සේ සම්පූර්ණම මුළුමනින්ම උන්වහන්සේ විනාශ කරන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ ප්‍රේමය එතරම් විශාලයි. උන්වහන්සේගේ හදවතට එකඟව වැඩ කරන විට හදවතට සමීපව සිටිනකොට දෙවියන් වහන්සේ ඒ මිනිසයන්ව දෙවියන් වහන්සේ භාවිතා කරනවා දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ වැඩය කරන පිණිස. ඔබ තේරුම් ගත යුතු දේ තමයි වරදක් වුණායින් පසුව යම් දුර්වලකමක් වුණායින් පසුව
ඔබ ඒ ගැන ස්වාමින් වහන්සේ ඉදිරියේ පසුතැවිලි වන විට දෙවියන් වහන්සේ ඔබව උන්වහන්සේගේ රාජ්‍යයේ මෙහෙවර සඳහා විශිෂ්ට වැදගත් වටිනාකමකින් යුක්ත කාරණාවන් වලට උන්වහන්සේ ඔබව ආලේප කරනු ලබනවා. ඉතින් ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔබගේ පසුතැවිලි වීම ඔබ නොපමාව උන්වහන්සේ ඉදිරියේ වන්න. ස්වාමින් වහන්සේගේ වචනය හැම කෙනෙක්ටම ආශිර්වාදයක්ම වේවා. ජෙසුස් පිටයි.